සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ස්කයි සිනමා YouTube channel එකට. ඔන්න අද අපි අරගෙන ආවේ 2020 නිකුත් වුණු crime action ගණයට අයිති වෙන මූවි එකක්. ඉතින් මේ මූවි එකේ කතාව මෙහෙමයි. වික්‍රම් කියන්නේ ඊටමත් දක්ෂ ඩිපාර්ට්මන්ට් එකට අවංකව සේවය කරන නිලධාරියෙක්. ඒත් එක්කම අපිට පෙන්වන්නේ අරවින්ද් කියන රිපෝටර් කෙනෙක්. ඉතින් මෙන්න මේ අරවින්ද් හොයා ගන්නවා කුඩු මාෆියාව සහ හොර ජාවාරම් කරන තැන් සහ පුද්ගලයන් ගැන තොරතුරු ටික. ඉතින් මෙන්න මේ හොයාගන්න තොරතුරුත් එක්කම තමයි අරවින්ද්ගේ මුළු ජීවිතේම නැති වෙලා යන්නේ. ඉතින් ඒ මොකද කිව්වොත් දවසක් රෑ අරවින්ද්ගේ ගෙදරට එක්තරා පිරිසක් ඇවිත් අමානුෂික විදියට අරවින්ද් සහ එයාගේ පවුලේ හැමෝම ඝාතනය කළා දානවා. ඉතින් මෙන්න මේ ඝාතනය ගැන ඉන්වෙස්ටිගේෂන් බාර වෙන්නේ අපේ කතාවේ මේන් කැරක්ටර් වෙන වික්‍රම්ට. ඉතින් ඇත්තටම කවුද අරවින්ද්ව ඝාතනය කරන්නේ නැත්තේ? ඒ වගේම වික්‍රම්ට මෙන්න මේ ගැන හොයන් යද්දි තවත් හෙළිවන ජාවාරම් මොනවද? එහෙනම් මේ හැම ප්‍රශ්නයකටම උත්තර ඕන නම් අද කතාවේ අවසාන මිනිත්ෙකම ඔයාලට බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඔයාලා තාමත් අපේ මූවිස් බැලුව උනාට ඔයාලට ඔන්න මගේ අරලා තියෙනවා අපේ ස්කයි සිනමා YouTube channel එක subscribe කරන්න. ඔන්න එනම් පහලින් කළු පාටින් subscribe button එක පේන්න තියෙනවා. subscribe කළම වීඩියෝ එකට යන්න කියලා මම ආරාධනා කරනවා. හරිනේ? එහෙනම් අපි ගිහින් බලමු කවුද ඇත්තටම අරවින්ද් මැරුවේ. ඒ වගේම වික්‍රම්ට මෙන්න මේ මිනි මරුව හොයාගන්න පුළුවන් වේද? එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ෆිල්ම් එක ආරම්භ වෙන්නේ පුවත්පත් සහ ප්‍රවෘත්ති නාලිකාවක ප්‍රධාන කර්තෘ කියන අරවින්ද්ගේ ගෙදරින්. ඉතින් මෙයා කොහොම හරි රහසිගත මෙහෙයුමක් ආරම්භ කරලා දැන් මේක එළියට දාන්න තමයි හදන්නේ. ඉතින් මේ නිසා අරවින්ද් ප්‍රවෘත්ති මැදිරියේ පාලක රාම් කියන මේ පුද්ගලයාට කියනවා ඊළඟ දවසේ ප්‍රයිම් ටයිම් එක අවහිර කරන්න කියලා. ඒ වගේම විනාඩි 20කට වගේ විශේෂ ප්‍රවෘත්ති විකාශයකින් හොයාගත්තු දේවල් එළියට දාන්න තමයි අරවින්ද් හදන්නේ. කොහොම වුණත් මේ වෙලාවේ අරවින්ද්ගේ බිරිඳ එයාගේ ළමයි එක්ක සෙල්ලම් කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් ඔය අතරේ තමයි මහවැස්සෙම අරුන්ගේ ගෙදරට එක පුද්ගලයෙක් වගේම තවත් මැරපෙනුම තියෙන කෙනෙක් එක්ක එන්නේ. කොහොම හරි මේ පුද්ගලයා ගෙදරට එන්නේ අරවින්ද් එක්ක ඩීල් එකකට එන්න. ඒ මොකද්ද කිව්වොත් මේ ආපු පුද්ගලයාට ඕන වෙන්නේ චෙක් එකක් දීලා අරවින්ද් මේ එකතු කරපු දොරතුරු එළියට දාන එක නවත්තන්න. නමුත් ඉතින් අරවින්ද් කියන්නේ සල්ලි වලට නැවෙන පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් අරවින්ද් මේ චෙක් එක බාරගන්නේ නැහැ. ඉතින් මේ ආපු පුද්ගලයා දෙපාරක් නොහිතම මේ අරවින්දට වෙඩි තියලා මෙතනම මරලා දානවා. ඉතින් ඒ විතරක් නෙවෙයි අරවින්ද්ගේ පොඩි දුවට සහ බිරිඳටත් මෙන්න මේ පුද්ගලයා වෙඩි තියලා දානවා. ඉතින් මේ කෙනා එක්ක ආපු මේ සල්ලාල පෙනුමක් තියෙන කෙනා තමයි ග්‍රේබ්‍රියල් කියන්නේ. ඉතින් ඊළඟට මේ කෙනා ගේබ්‍රියල්ට කියනවා මේ දෙන්න මේ ගෙදරට ආපු සාක්ෂි නැති කරලා දාන්න කියලා. ඉතින් මේ විදියට ගේබ්‍රියල්ට කියලා මේ පුද්ගලයා කරන්නේ අරවින්ද් හොයාගත්තු තොරතුරු තියෙන ලැප්ටොප් එක පරීක්ෂා කරන එක. ඉතින් එතනදී මේ කෙනා හොයා ගන්නවා මේ වෙනකොට අරවින්ද් මෙයාගේ හැම නීති විරුද්ධ ක්‍රියාවක්ම හොයාගෙන කියලා. ඉතින් මෙන්න මේ සීන් එක ඒ විදියට මෙතනින් කට් වෙනවා. කොහොම හරි ඊළඟ දවසේ මේ අරවින්ද්ගේ පවුලේ සිද්ධ වුණු ඝාතනය ගැන මුළු රටම දැනගන්නවා. ඉතින් අරවින්ද්ගේ මර්ඩර් කේස් එකේ ඉන්වෙස්ටිගේෂන් පවත්වන්න පොලිස් නිලධාරියෙක් මේ වෙලාවේ මෙතනට එනවා. ඉතින් අපිට මේ වෙලාවේ බලා ගන්න පුළුවන් පුදුම හිතන දේ තමයි මේ මර්ඩර් එක පරීක්ෂණ කටයුතු මෙහෙවන්න එන්නේ වෙන කවුරුත් නෙමෙයි ඊයේ මෙතනට ආපු මේ මිනිමරුවම තමයි කියලා. දැන් ඉතින් අපිට පැහැදිලි වෙනවා මේ අරවින්ද්ගේ මර්ඩර් කේස් එක කරපු කෙනා නිකම්ම නිකන් කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේම මෙයා පොලිස් නිලධාරියෙක් කියලාත් අපිට මේ වෙලාවේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙයා තමයි ඉන්ස්පෙක්ටර් ප්‍රතාප්. ප්‍රතාප් කියන්නේ ඉහළ පොලිස් නිලධාරියෙක් වගේම මෙයාගේ අද සයිඩ් ව්‍යාපාරය තමයි මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී වැඩවලට අභිආයුධ ප්‍රවාහනය කරන එක. නමුත් ඉතින් පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ කිසිම කෙනෙක් මෙන්න මේ ගැන දැනගෙන ඉඳලා නැහැ. ඉතින් කොහොම වුණත් ප්‍රතාප් විසින් ඊළඟ දවසේ මේ අරවින්ද්ගේ ගෙදරට කිසිම දෙයක් නොදන්න ගානට ඇවිල්ලා පුරුදු විදියට රාජකාරී කරනවා. නමුත් ඉතින් මේ මර්ඩර් කේස් එක සම්බන්ධව කිසිම සාක්ෂියක් ප්‍රතාප් යටතේ ඉන්න නිලධාරීන්ට හොයාගන්න වෙන්නේ නැහැ. මොකද ඊයේ ප්‍රතාප් ගේබ්‍රියල්ට කියලා ඒ හැමදේම විනාශ කරපු නිසා. ඉතින් මේ විදියට මේ දේවල් සිද්ධ වෙද්දි අපිට ඊළඟට බලා ගන්න පුළුවන් ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක. ඉතින් මේ තමයි ඉන්ස්පෙක්ටර් වික්‍රම්. ඉතින් වික්‍රම් කියන්නේ කොහිනූර් වල සාමාන්‍ය මට්ටමක උසස් නිලධාරියෙක්. ඉතින් වික්‍රම් හැම වෙලේම hina වෙලා ඉන්න තරුණ කොල්ලෙක් නිසා හැමෝම වික්‍රම්ට කැමති. ඒ වගේම මෙන්න මේ පොලිස් ස්ටේෂන් එකේ පොලිස් ඔෆිසර් වික්‍රම පෞද්ගලික වශයෙන්ම ඇඳුනුම්කමක් තියෙනවා. ඉතින් ඒ මොකද්ද කියලා අපිට ෆිල්ම් එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් රෙදි හොදන තැනක මෙතන ඉන්න කාන්තාවන්ට කරදර කරන මැරසෙට් එකකට වික්‍රම් හොඳටම මෙතනදී පහර දෙන විදිය. ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍ය ජනතාව එක්ක ඉන්න නිසාම වික්‍රමට කොහේ ගියත් හැමතැනම පිළිගැනීමක් තියෙනවා. කොහොම හරි මේ විදියට වික්‍රම් එයාගේ ඩියුටි ටයිම් එක ඉවර කරලා ඊළඟට යන්නේ එයාගේ පාර්ට් ටයිම් එකට. මොකද වික්‍රම් මේ දෙක ගානට වෙලාවට කරන කෙනෙක්. ඉතින් වික්‍රම් පොඩ්ඩක්වත් කැමති නැහැ පාර්ට් ටයිම් එකට ඩියුටි දාගන්න. ඉතින් මේ නිසා මෙයාගේ රාජකාරිය ඉවර කරලා ස්ටේෂන් එකට යන්න පිටත් වෙනවා. ඉතින් මෙන්න මේ සිද්ධියෙන් පස්සේ ඊළඟ දවසේ පොලිස් ඔෆිසර් එයාගේ බිරිඳව හොටල් එකකට එක්කන් යනවා රෑ කෑමකට.
ඉතින් මොකද මෙන්න මේ දෙන්නගේ ඇනිවර්සරි එක තියෙන්නේ මෙන්න මේ දවස නිසා. ඒ වගේම වික්‍රම්ටත් මෙතනට පොලිස් ඔෆිසර් එන්න කියලා තියෙනවා. ඉතින් ඒ තමයි විශේෂ රාජකාරියක් සඳහා වික්‍රම්ව මණිපාල් වලට යවන්න. ඉතින් මෙතනදී පොලිස් ඔෆිසර් වික්‍රම්ට කියනවා ස්ටේෂන් එකේ රඝුරාම්ගෙන් මේ සම්බන්ධ විස්තර ටික අරගෙන ඊළඟ දවසේ මණිපාල් වලට යන්න සූදානම් වෙන්න කියලා. කොහොම හරි මේ විදියට ඊළඟ දවසේ මණිපාල් ස්ටේෂන් එකට වික්‍රම් එනවා. ඉතින් වික්‍රම්ගේ සහායට වෙනද වගේම මේ පාරත් ඉන්නේ මේ බස්වා කියන නිලධාරියා. ඉතින් බස්වා වික්‍රම් ගැන හොඳටම දන්න නිලධාරියෙක්. මොකද මීට කලින් සැරේත් මේ හොම්බලදී බස්වා තමයි වික්‍රම්ගේ සහායට ඉඳලා තියෙන්නේ. ඉතින් මේ නිසා බස්වා වික්‍රම්ගේ කැමැතිම ජීප් එකත් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වික්‍රම් මේ විදියට මණිපාල් වලට ආවේ නීති විරෝධී තාමත් කාටවත් විසඳන්න බැරි වුණු මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලන්න. ඉතින් වික්‍රම් මෙන්න මේ සම්බන්ධව තොරතුරු තියෙන ෆයිල් එක පරීක්ෂා කරලා බලනවා. මෙතනදී තොරතුරු හොමාරු කරගන්න කෙනෙක් විදියට රාමු කියන කෙනාගේ ෆොටෝ එකක් තමයි වික්‍රම්ට මුලින්ම දකින්න හම්බ වෙන්නේ. ඉතින් මේ වෙනකොට රාමු තේ කඩයක් කරනවා කියලා මේ අය හොයාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව වික්‍රම් මෙන්න මේ මෙහෙයුම පටන් ගන්නෙ රාමුගෙන්. ඉතින් රාමුකාන් වික්‍රම හොඳටම දන්නවා. කොහොම හරි වික්‍රම් මුලින්ම යන්නේ මෙන්න මේ රාමුකාන් කියන වයස්ක පුද්ගලයා කරගෙන යන කඩේට. මොකද ජාවාරම් කරුව තොරතුරු ගන්න එන්නේ මෙන්න මෙතනට නිසා. ඉතින් ඔය අතරේ පත්තර ටිකක් අරගෙන ආපු කෙනෙක් මෙන්න මේ පත්තර බිමට දාපු එකට රාමුකාන් මේ පුද්ගලයාට ගහනවා. ඉතින් ඒ මොකද කිව්වොත් ඒ උතුම් මිනිස්සෙට ගරු කරන්න දන්නේ නැහැ කියලා. මොකද මේ පත්තරවල තියෙන්නේ සමාජ සේවය කරන වෙනත් පුද්ගලයෙක් ගැන. ඉතින් වික්‍රම් මෙන්න මේ රාමුකාන්ගෙන් තේ එකක් වගේම සිගරට් එකකුත් අරගෙන බොන ගමන් මෙන්න මෙතන සිද්ධ වෙන දේවල් ටිකක් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඔය අතරේ රාමුකාන්ගේ කඩේට කස්ටමර්ස්ලා 3 දෙනෙක් ඇවිල්ලා යනවා. ඉතින් මේ ආපු අය ගැන වික්‍රම් මේ අයට සැක නොහිතන විදියට විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඉතින් වික්‍රම් හරිම දක්ෂ විදියට මෙන්න මේ මිනිස්සු දෙන්නගේ හැසිරීම් රටාවෙන් දේවල් ටිකක් හොයාගන්න සමත් වෙනවා. ඉතින් වික්‍රම් රාමුකාකාගේ මෙන්න මේ ඇක්ටින් වලට අමුතු විදියට hina වෙනවා. ඉතින් රාමුට හිතා ගන්න බැරුව යනවා වික්‍රම් මේ කියන ඒවට. ඉතින් මෙතනදී වික්‍රම් රාමුකාකාට මෙතන උන දේ හරි ලස්සනට පැහැදිලි කරනවා. ඉතින් වික්‍රම හොයා ගන්නවා මෙතනට ආපු පුද්ගලයෝ දෙන්න ආවේ එකම බයික් දෙකක. මොකද මේ බයික් දෙකේම එක වගේ ස්ටිකර් තමයි ගහලා තිබුණේ. ඒ වගේම මෙන්න මේ බයික් දෙකෙන් එකක් මත්ද්‍රව්‍ය අරගෙන ආවේ. කොහොම හරි වික්‍රම් දැකලා තියෙනවා හරිම සූක්ෂම විදියට කාටවත් නොතේරෙන්න මෙන්න මේ ආපු පුද්ගලයෝ දෙන්න බයික් දෙකේ යතුරු මාරු කරගෙන යන විදිය. ඉතින් මෙන්න මේ දේවල් කිව්වට පස්සේ රාමුකාකාට කට උත්තර නැතුව යනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙතනදී රාමුකාකා ඒ ආපු මිනිස්සු දෙන්න එක්ක කතා කරපු සමහර වචන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා කියලා දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් මෙන්න මේක නිසා වික්‍රම් බස්වට කියනවා රාමුකාකාව ජීප් එකට දාගන්න කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ තමයි රාමුකාකා බයටම හැමදේම කියන්න පටන් ගන්නෙ. ඉතින් රාමුකාකා වික්‍රම්ට කියනවා කසාද බඳින දරුව 3 දෙනෙකුත් ඉන්න නිසා තුරතුරු හොමානු කරන එක විතරයි මම කරන්න කියලා. ඉතින් කාකා වික්‍රම් ළඟ වැඳ වැටෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ නිසා වික්‍රම් රාමුකාකාට කියනවා දැන් ඉඳන් මෙතන සිද්ධ වෙන දේවල් තොරතුරු වික්‍රම්ට දැනගන්න ඕන කියලා. ඉතින් රාමුකාකා මෙන්න මේකට කැමති වෙනවා. ඉතින් මෙන්න මේ නිසා රාමුකාකා එයා දන්න දේවල් තොරතුරු වික්‍රම්ට දෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ අනුව වික්‍රම් බස්ව එක්ක එක ප්ලේස් එකකට එනවා. ඉතින් මෙතනදී වික්‍රම් කවුද කියන්න මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් වික්‍රම් මෙන්න මෙතන ඉන්න මිනිස්සෙට කියනවා රාමුකාකා තමයි එයාලව එව්වේ කියලා. ඉතින් මේ නිසා මෙතන ඉන්න මෙන්න මේ කෙනා රාමුකාකාට කතා කරලා වික්‍රම් කියන්නේ කවුද කියලා දැනගන්නවා. ඉතින් රාමුකාකා මෙතන ඉන්න මෙන්න මේ මිනිස්සෙට වික්‍රම හඳුන්වලා දෙන්නේ රාමුකාකාගේ නංගිගේ ළමයි විදියට. ඉතින් මෙන්න මේ නිසා වික්‍රම්ට සහ බස්වට මෙතනට යන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොම හරි මේ ප්ලේස් එක ඇතුළට ආපු වික්‍රම් සූක්ෂම ඇහෙන් මෙන්න මෙතන සිද්ධ වෙන දේවල් දිහා පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදියට වික්‍රම් වෙස් බලාගෙන සාමාන්‍ය මිනිස්සෙක් විදියට ස්ථාන කිහිපයකටම යනවා. ඉතින් එතනදී වික්‍රම්ට හොයාගන්න පුළුවන් වෙනවා මෙතන ඉන්න අතරමැදි ජාවාරම්කාරයෝ හරිම දක්ෂ විදියට මෙතන මත්ද්‍රව්‍ය කෙනාගෙන් කෙනා අතට මාරු වෙලා යන විදිය. ඉතින් දවසක් මෙන්න මේ විදියට බයික් වල මත්ද්‍රව්‍ය අරගෙන යන මෙන්න මේ ජාවාරම්කාරයෝ දෙන්නෙක්ගෙන් රමේෂ් කියන කෙනා සුරේෂ් එක්ක එක තැනකට සෙට් වෙනවා. ඉතින් ඒ සුපුරුදු විදියටම බයික් දෙක මාරු කරන් බඩු ටික අරගෙන යන්න. නමුත් මෙන්න මේ පාර රාමුගේ කඩේ නැතුව මේ දෙන්න ප්ලේස් එක මාරු කරලා තියෙනවා. කොහොම හරි සුරේෂ් මෙතනට එනවා. ඉතින් ඊළඟට දෙන්න සෙට් වෙලා බයික් දෙක මාරු කරන්න හදනකොටම රමේෂ් දකිනවා බඩු අරන් ආපු සුරේෂ්ගේ බයික් එක නැහැ කියලා. ඉතින් මෙන්න මේ දෙන්න බයික් එක හොයන්න පටන් ගන්නේ මේ දෙන්නගේ බඩුත් එක්කම බයික් එක නැති වෙච්ච හන්දා. ඉතින් මෙන්න මේ දෙන්න බයික් එක හොයාගෙන යන අතරේ මෙතනට එක බයික් එකකින් එන වික්‍රම සහ බස්සා මේ රමේෂ්ගෙන් සහ සුරේෂ්ගෙන් පාරක් අහනවා. ඒ වගේම වික්‍රම යන්න හදනකොට මෙන්න මේ බයික් එක එක තැන නවතිනවා.
ඉතින් මෙන්න මේ වෙලාවේ වික්‍රම් රමේෂ් ගුණයි සුරේෂ් ගුණයි මෙන්න මේ බයික් එකට තල්ලුවක් දාන්න පුළුවන්ද කියලා උදව්වක් ඉල්ලනවා. කොහොම හරි මෙන්න මේ ඩබල වික්‍රම සහ බස්වා යන මෙන්න මේ බයික් එකට තල්ලුවකුත් දාලා දෙනවා. ඉතින් අවසානයේ තමයි මෙන්න මේ දෙන්නට තේරුම් යන්නේ මේ දෙන්න තල්ලු කරේ මෙයාලගේ නැති වෙච්ච බයික් එක නේද කියලා. ඉතින් ඊට පස්සේ සුරේෂ් සහ රම්‍යා වික්‍රම්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඉතින් ඒ කොහොම හරි එයාගේ බයික් එක ගන්න කියලා හිතාගෙන. ඉතින් වික්‍රමුත් බයික් එක පැදගෙන පුළුවන් තරම් වේගෙන් යන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ අතරේ වික්‍රම් එකපාරට දකිනවා සුදු සල්වාර් එකක් ඇඳගත්තු ලස්සන කෙල්ලෙක් ස්කූටර් එකක් පැදගෙන එනවා කියලා. ඉතින් මෙන්න මේක දැකපු වික්‍රම කරන්නේ මෙන්න මේ කෙල්ලගේ පස්සෙන් පොළ පැත්තට යන එක. ඉතින් ඒ වගේම වික්‍රම්ගේ පස්සෙන් එන රමේෂ් සහ සුරේෂුත් මෙන්න මෙයාලගේ ගැන්සිය එක්කෙනෙකුට කෝල් කරලා තවත් මැරියෝ සෙට් එකක් මෙන්න මේ පොළට ගෙන්නනවා. කොහොම හරි වික්‍රම් මෙන්න මේ පොලේ එක තැනක මේ බයික් එක නවත්තලා බස්වට කියනවා මල් කන්නබක් අරන් එන්න කියලා. දැන් ඉතින් වික්‍රමට ඕන කොහොම හරි අර දැකපු කෙල්ලව සෙට් කරගන්න. ඉතින් රමේෂ් මැරියෝ සෙට් එකක් එක්කගෙන මේ වෙලාවේ පොළට එනවා. කොහොම හරි වික්‍රම් කියන්නේ කවුද කියලා නොදන්න මෙන්න මේ ගැන්සිය හදන්නේ වික්‍රම් කරපු දෙයට හොඳ පාඩමක් උගන්වන්න. ඉතින් වික්‍රම් අර කෙල්ල පස්සේ යන අතරේ මේ මැරියෝ එකින් එක්කෙනාට වික්‍රම් පාර දෙන්න පටන් ගන්නවා. කොහොම හරි වික්‍රම් එක තැනකදී මේ කෙල්ලට පේන්නත් එක්කම මේ ගැන්සියට දිගට හරහට නෙලන්න පටන් ගන්නවා. කොහොම හරි වික්‍රම් මෙන්න මේ මැරියෝ කිහිප දෙනෙක්ටම මේ විදියට හොඳටම ගහලා පොලිසියට අරගෙන යනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි වික්‍රම් තව දෙයක් අරගෙන එනවා. ඒ තමයි අර කෙල්ලගේ සිම් එක. ඉතින් මේ ෆයිට් එක අස්සේ වික්‍රම්ට ඉතුරු වෙලා තියෙන්නේ අර කෙල්ලගේ ෆෝන් එකේ සිම් එක විතරයි. ඉතින් ඒ කොහොම වුණත් වික්‍රම් මෙන්න මේ සිම් එක ස්ටේෂන් එකේ පොලිස් කාන්තාවක් අතට දීලා කියනවා ඒ සිම් එක වික්‍රම්ගේ ෆෝන් එකට දාන්න කියලා. කොහොම වුණත් වික්‍රම් ඊළඟට අර පොලිසියට ගෙනාපු මැරියෝ දෙන්නට හොඳටම ගහලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් වික්‍රම් මෙන්න මේ දෙන්නකින් අහන්නේ මේ හැම දෙයකම මහමොල කවුද කියලා. ඉතින් හොඳටම ගුටි කාලා ඉන්න මෙන්න මේ ජාවාරම්කාරයෝ කියන විදියට මේ අය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අය විතරයි. ඉතින් මේ බඩු කොහෙන්ද එන්නේ කොහාටද යන්නේ ලොක්ක කවුද කියලාවත් මෙයාලා දන්නේ නැහැ. ඉතින් මෙයාලා කරන්නේ කොලෙජ් හොස්ටල් වගේ තැන්වල ආවරණය වෙන විදියට මෙන්න මේ දේවල් අතින් අතට මාරු කරන එක විතරයි. ඉතින් මේ විදියට මේ ජාවාරම්කාරයෝ දෙන්න මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අයගේ නම් එක්ක ප්‍රවාහනය කරන තොරතුරු ගැන වික්‍රම්ට මේ වෙලාවේ කියනවා. ඉතින් කොහොම හරි ඔය අතරේ වික්‍රම්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඉතින් අර කෙල්ල තමයි එයාගේ සිම් එකට කෝල් කරලා තියෙන්නේ. ඒ මේ කෙල්ලගේ ෆෝන් එක නැති වෙලා කියලා දැනගත්තට පස්සේ. ඉතින් වික්‍රම් හරිම ආසාවෙන් මෙන්න මේ කෙල්ලට කියනවා එයාගේ ෆෝන් එක වික්‍රම් ළඟ තියෙනවා කියලා. ඉතින් වික්‍රම් මෙන්න මේ කෙල්ලට කියනවා ඊළඟ දවසේ GMG රෝඩ් එකට ඇවිත් ෆෝන් එක අරගෙන යන්න කියලා. ඉතින් මෙන්න මේ කෙල්ලත් ඉතින් ඒකට මේ වෙලාවේදී කැමති වෙනවා. කොහොම හරි ඊළඟ දවසේ කතා කරගත්තු විදියටම වික්‍රම් බස්ව එක්ක එනවා මේ ෆෝන් එක දෙන්න. ඉතින් තවමත් මෙන්න මේ කෙල්ල නම් දන්නේ නැහැ එයාගේ ෆෝන් එකේ සිම් එක විතරයි වික්‍රම් ළඟ තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ කෙල්ලගේ යාළුවෙක් එක්ක GMG රෝඩ් එකට එනවා එයාගේ ෆෝන් එක ගන්න. කොහොම හරි වික්‍රම් මෙන්න මේ කෙල්ල ළඟට ගිහින් තමන්ව හඳුන්වලා දෙනවා. නමුත් ඉතින් කෙල්ලට නම් මේ වෙලාවේ වික්‍රම් කවුද කියලා අඳුර ගන්න ඕනේ නැහැ. එයාට ඕන වෙලා තියෙන්නේ එයාගේ ෆෝන් එක. හැබැයි ඉතින් වික්‍රම්ට ඕන එයාගේ මෙන්න මේ ක්‍රෂ් එකත් එක්ක කතා කරන්න ටයිම් එක හදාගන්න. ඉතින් වික්‍රම් මේ කෙල්ලට කොෆි බොන්න යන්න කතා කරනවා. නමුත් කෙල්ල නම් වික්‍රම්ගේ මෙන්න මේ කියවිල්ලට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් ඒ විතරක් නෙමෙයි වික්‍රම් මෙන්න මේ කෙල්ලට එයාගේ හිතේ තියෙන මේ වෙලාවෙම කෙල්ලට කියනවා. හැබැයි කෙල්ල නම් ඒක පිළිගන්නේ නැහැ. ඉතින් මෙයා වික්‍රම්ට බැනලා එයාගේ ෆෝන් එක ඉල්ලනවා. ඉතින් එතකොටම වික්‍රම් එයාගේ සාක්කුවෙන් මේ කෙල්ලට එයාගේ සිම් එක දෙනවා. ඉතින් මෙන්න මේක දැකපු මෙන්න මේ කෙල්ලට නම් තව ටිකක් කේන්ති යනවා. මොකද ෆෝන් එක ඉල්ලුවාම සිම් එක විතරක් දෙන නිසා. ඉතින් එතකොට තමයි වික්‍රම් කියන්නේ පහුවෙන්ද උණු ෆයිට් එකේදී ඉතුරු උනේ එයාගේ ෆෝන් එකේ තිබුණු සිම් එක විතරයි කියලා. ඉතින් මෙන්න මේ සිම් එක අතට ගත්ත මෙන්න මේ කෙල්ල මෙතනින් තරහෙන් නැගිටලා යන්න පිටත් වෙනවා. ඉතින් ඊට පස්සේ ඉඳන් දිගින් දිගටම ආපහු රාජකාරිය අමතක වුණු වික්‍රම් කෙල්ලගේ පස්සෙන් පන්න යන්න පටන් ගන්නවා. ඉතින් ඒ විතරක් නෙවෙයි වික්‍රම් මෙන්න මේ කෙල්ලට කෝල් කරන්නත් පටන් ගන්නවා. ඉතින් කොහොම හරි ඔන්නෝම පස්සෙන් ගිහිල්ලම වික්‍රම් මේ කෙල්ලගේ නමත් දැනගන්නවා. ඉතින් වික්‍රම් මේ තරම් පිස්සු හැදිලා පස්සෙන් යන මෙන්න මේ කෙල්ල තමයි භාවනා. ඉතින් ආයම සැරයක් භාවනා යාළුවෝ එක්ක පොළොවේදී වික්‍රම්ට මුණ ගැහෙනවා. ඉතින් වික්‍රම් කරන්නේ දිගින් දිගටම භාවනාගෙන් කැමැත්ත අහන එක. නමුත් ඉතින් භාවනා නම් කියන්නේ කොල්ලෙක්ට කෙල්ලෝ කියන්නේ චුවින් ගම් වගේ කියලා. ඉතින් ලස්සනට දකිනකොට ප්‍රයෝජනයක් අරගෙන පස්සේ පැත්තකට වෙනවා කියලා. නමුත් ඉතින් ඔන්න ඔය වෙලාවෙම තමයි වික්‍රම්ගේ ඉස්සරහින් තවත් ලස්සන කෙල්ලෙක් ඉස්සරහින් එනවා වික්‍රම් දකින්නේ. ඉතින් අන්න ඒත් එක්කම තමයි මෙන්න මේ කෙල්ල දිහා වික්‍රම් වශී වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් කොහොම නමුත් මෙන්න මේ වශී වෙලා වගේ කෙල්ල දිහා බලාගෙන ඉන්න වික්‍රම් භාවනාගෙන් අහනවා ඒ කෙල්ල ලස්සන නේද? කසාද බැඳගත්තා නම් හොඳයි නේද කියලා.
ඉතින් වික්‍රම් හරිම කපටි විදියට කියනවා එකපාරක් කසාද බැඳලා ඉන්නේ ඒක හන්දා ආපසරයක් කසාද බඳින්න බැහැ කියලා. ඉතින් වික්‍රම් මෙන්න මේ විදියට භාවනාවට ආදරය කරන නිසා තව කෙනෙකුට ආදරය කරන්න බැහැ කියලා තමයි භාවනා මෙතනදී කියන්නේ. ඉතින් කොහොම නමුත් වික්‍රම් මෙන්න මේ විදියට රාජකාරී අතරතුර එයාගේ ආදරය ගොඩ දාගන්න ගොඩාක් try කරනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ වික්‍රම් මහ පාර මැද මහ ජනතාව අවහිර වෙන විදියට මෙහෙම උද්ඝෝෂණය කරන්න ගන්නවා. ඉතින් නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට විරුද්ධව මහ ජනතාව දැනුවත් කරලා සාමාන්‍ය මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලලා තමයි මේ විදියට කරන්නේ. ඉතින් කොහොම හරි මණිපාල් සාමාන්‍ය මිනිස්සු පවා වික්‍රම්ට එකතු වෙනවා. ඉතින් කොහොම හරි ටික කාලයක් ඇතුළත වික්‍රම් ගැන වික්‍රම්ගේ මෙන්න මේ සේවය ගැන මිනිස්සු කතා බහ කරන්න පටන් ගන්නවා. ඉතින් වික්‍රම්ට පොලිස් ඔෆිසර් පවා කතා කරලා වික්‍රම්ට සුබ පතනවා. ඉතින් මෙන්න මේ සිද්ධ වෙන දේවල් දිහා හරිම කපටි විදියට බලන් ඉන්නේ අනිත් කෙනා තමයි ඉන්ස්පෙක්ටර් ප්‍රතාප්. ඉතින් ප්‍රතාප් මේ වෙනකම් අරවින්ද්ගේ මර්ඩර් කේස් එක විසඳලා නැහැ. ඉතින් ප්‍රතාප්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ කේස් එක හිමීට වහලා දාන්න. ඉතින් ප්‍රතාප් කියන්නේ මේ පොලිස් දෙපාර්තමේන්තුවටම ගොඩාක් දක්ෂ නිලධාරියෙක් නිසා කිසිම කෙනෙක් ප්‍රතාප්ව සැක කරන්නේ නැහැ. ඉතින් ප්‍රතාප් කරන්නේ හරිම අවංකව රාජකාරී කරන කෙනෙක් විදියට රඟපාන එක. ඉතින් කොහොම හරි ප්‍රතාප් පොලිස් ඔෆිසර් එක්ක මෙන්න මේ වික්‍රම් ගැන වගේම අරවින්ද්ගේ කේස් එක ගැන කතා කර කර ඉන්න අතරේ ප්‍රතාප්ට කෝල් එකක් එනවා. ඉතින් ප්‍රතාප් එයාගේ සාක්කුවෙන් ෆෝන් එක ගන්න වෙලාවේ රුපියලක් බිම් වැටෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ ප්‍රතාප් හරිම කලබලෙන් කෝටි ගාණක් වැටෙනවා වගේ මෙන්න මේ රුපියල පස්සෙන් ගිහින් ඒක ඇහිඳ ගන්නවා. ඉතින් මෙන්න මේ ඔෆිසර් අහනවා නිකන් රුපියලකට ඇයි මේ තරම් කලබල වෙන්නේ කියලා. ඉතින් අන්න එතකොට ප්‍රතාප් ඔෆිසර්ගෙනුත් රුපියල් 100ක් ඉල්ල ගන්නවා. ඊට පස්සේ ප්‍රතාප් මෙන්න මේ ඔෆිසර්ටත් කියන්න ගන්නවා රුපියලක් දෙන්න ලේසි වුණාට මේ රුපියල උපයා ගන්න එක ගොඩාක් අමාරු දෙයක් කියලා. ඒ වගේම රුපියල් 5 පෑනකින් කෝටියක් වටින චෙක් එකක් උනත් ලියන්න පුළුවන් කියලා මේ වෙලාවේදී කියනවා. ඉතින් ඔන්න ඔය විදියට ප්‍රතාප්ගේ සහ ඔෆිසර්ගේ කතාව එතනින් කට් වෙනවත් එක්කම ඊළඟට අපිට පෙන්වන්නේ බීච් එකේ වර්ක්අවුට් කරන්න ඇවිල්ලා ඉන්න භාවනා සහ එයාගේ යාළුවව. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ දෙන්නගේ පස්සෙන් පුරුදු විදියටම වික්‍රම් යන්නත් පටන් ගන්නවා. ඉතින් ඒ භාවනාගෙන් ආදරේ ඉල්ලලා. කොහොම හරි මෙන්න මේ වෙලාවේදී වික්‍රම්ට රාමු කාකාගෙන් කෝල් එකක් එනවා. ඒ රාජා මන්ත්‍රී කියන පුද්ගලයා තව ටික වෙලාවකින් ගනුදෙනුවකට එනවා කියලා ඔත්තුවක් දෙන්න. ඉතින් වික්‍රම් අන්න ඒ ඔත්තුව අනුව මේ ප්ලේස් එකට යනවා. ඉතින් රාමු කාකා ඇරෙන්න කිසි කෙනෙක් මෙන්න මේක දන්නේ නැහැ මේ රාජා මන්ත්‍රී දිහා වික්‍රම් බලන් ඉන්නවා කියලා. කොහොම හරි ටික වෙලාවකින් කාර් එකක් ඇවිල්ලා මෙතන නවත්තනවා වගේම මේ කියන මන්ත්‍රී කාර් එකෙන් බහිනවා. ඉතින් ඔන්න ওই වෙලාවෙදිම තමයි වික්‍රම් දැනගන්නේ මේ රාජා මන්ත්‍රී කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ජෝනි කියලා. ඉතින් සමාජයට හොඳ මූණක් පෙන්නලා මිනිස්සුන්ට උදව් කරනවා වගේ හොඳ නමක් හදාගෙන යටින් ගේම ගහන කෙනා තමයි මෙන්න මේ ජෝනි කියලා කියන්නේ. කොහොම හරි මේ ජෝනි ඇවිල්ලා ඉන්නේ ගනුදෙනුවක් සඳහා තවත් පුද්ගලයෙක් හම්බ වෙන්න. ඉතින් මේ කෙනා තමයි විදේශ දාතිකයෙක් වෙන ටෝනි. ඉතින් මෙයා ජෝනිගෙන් අහනවා බිස්නස් වල දැන් ප්‍රගතිය අඩු වෙන්න හේතුව මොකක්ද කියලා. ඉතින් මෙතනදී ජෝනිට ටෝනිගේ භාෂාව තේරෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසා ජෝනි එයාගේ දකුණු අත වගේ ඉන්න පාර්ට්නර්ට කතා කරනවා. ඉතින් මේ වෙලාවේ වික්‍රම්ගේ ඇස් පුදුම කරන ගමන් ජෝනිගේ දකුණු අත වගේ කෙනෙක් එළියට බහිනවා. ඉතින් ඇත්තටම ජෝනිගේ දකුණු අත තමයි භාවනා. ඉතින් මේක නම් වික්‍රම්ට දරා ගන්න බැරි වෙනවා. ඉතින් ජෝනි භාවනාට කියනවා ඉංග්‍රීසියෙන් මේ ජෝනිට කතා කරන්න කියලා. ඉතින් ජෝනි කියන්නේ මෙයාලා දෙන බඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ පොලිසියට අහු නොවි ගානට කරන් යනවා වගේම මේ වෙනකොට ඉන්ස්පෙක්ටර් වික්‍රම් කියන පුද්ගලයෙක් මෙයාලට බාධාවක් වෙන විදියට වැඩ කරනවා කියලා. ඉතින් මෙන්න මෙතනදී භාවනා ජෝනිට කියන්නේ ටෝනි එක්ක කතා කරනට වඩා මේ ගැන එයාගේ ලොක්ක වෙන ජෝර්ජ්ට කතා කරලා කියමු කියලා. නමුත් මෙතනදී ටෝනි ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසා ටෝනි ජෝනිට වෙඩි තියලා මරලා දානවා. ඉතින් ඊට පස්සේ මෙතන ඉන්න ගෝලයෙක්ට කියනවා මේකේ මහමොලකරු ජෝර්ජ්ට කතා කරන්න කියලා. ඉතින් මෙන්න මේ කෝල් එකට කතා කරන භාවනා ජෝර්ජ්ට කතා කරලා කියනවා ඉන්දියාවට එන්න කියලා. ඉතින් ජෝර්ජ් 28 වෙනිදා ඉන්දියාවට මෙන්න මේ කට්ටිය මුණ ගැහෙන්න ඩේට් එකක් වෙන් කරව ගන්නවා. දැන් ඉතින් මෙන්න මෙතන සිද්ධ වෙන දේවල් හැම දෙයක්ම වගේ වික්‍රම් අහගෙන තමයි ඉන්නේ. ඉතින් වික්‍රම්ට හිතා ගන්න බැරුව යනවා භාවනා කරන මෙන්න මේ සෙල්ලම. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ පෙන්වන්නේ පුටුවක නිදාගෙන ඉන්න වික්‍රම්ව. මෙතනදී වික්‍රම් භාවනා ගැන නපුරු හීනයක් දැකලා ගැස්සිලා අවදි වෙනවා. මොකද වික්‍රම්ගේ හිත දැන් හොඳටම රිදිලා ඉවරයි. ඉතින් වික්‍රම් හීනකින්වත් හිතුවේ නැහැ භාවනා කියන්නේ මේ වගේ වැඩ කරන කෙල්ලෙක් කියලා. ඉතින් වික්‍රම් හිතන්න ගන්නවා එයා පොලිස් නිලධාරියෙක් නොවන නම් භාවනාට එයා කරන දේ ප්‍රශ්නයක් නැතුව ආදරෙන් ඉන්න තිබුණා කියලා. නමුත් දැන් වික්‍රම් ඉන්නේ රාජකාරිය සහ එයාගේ ආදරේ අතර හොඳටම පැටලිලා. කොහොම හරි ඊළඟ දවසේ මේ හැමදේම දැනගත් බස්ස තමයි හොඳම වැඩක් කරන්නේ. ඉතින් බස්වා භාවනා කෝවිලට යන අතරතුර පාර ඉන්න අසරණ මිනිස්සු වගේකට රස කැවිලි බෙදන්න ගන්නවා. ඒ වගේම මල් විකුණන ගැහණු කෙනෙක් එක්ක භාවනා කතා කරනවා බස් අදකිනවා.
ඉතින් බස්ව කරන්නේ මෙන්න මේ ඔක්කොම ජීප් එකට අල්ලලා දාගන්න එක. ඒ භාවනා මෙන්න මේ අය එක්ක කතා කරපු නිසා බස්ව හිතන්නේ මේ අයත් ජාවාරම් වලට සම්බන්ධයි කියලා. ඉතින් බස්වා මෙන්න මේ විදියට මිනිස්සු ජීප් එකට දාගෙන හරිම ආඩම්බරයෙන් වික්‍රම්ට කියනවා. ඉතින් ඇත්තටම බස්වගේ මෙන්න මේ මෝඩ වැඩවලට නම් වික්‍රම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් වික්‍රම් කරන්නේ මෙන්න මේ අසරණ මිනිස්සු ටික ආපහු ජීප් එකෙම ගිහින් බස්සන එක. ඉතින් කොහොම හරි ඊළඟට වික්‍රම් භාවනා හම්බ වෙලා එයා එක්ක කතා කරන්න ටයිම් එකක් හදා ගන්නවා. ඉතින් මෙන්න මේ දෙන්න ෂොප් එකක මීට් වෙනවා. ඉතින් දැන් වික්‍රම් හිතන්නේ භාවනා මේ විදියට වැරදි පාරක් තෝරගෙන තියෙන්නේ භාවනාගේ පවුලේ තියෙන අසරණකමක් නිසා වෙන්නේ නැති කියලා. ඉතින් වික්‍රම් මේ වෙලාවේ භාවනාවට මේ දේවල් ගැන පැහැදිලි කරන්න පටන් ගන්නවා. දැන් ඉතින් වික්‍රම්ටත් ඕන වෙලා තියෙන්නේ භාවනාව මෙන්න මේකෙන් කොහොම හරි අයින් කරලා එයාට ආදරය කරන්න. නමුත් වික්‍රම් කියවන තේරුමක් නැති කතාවලට භාවනාවට කේන්ති යනවා. මොකද භාවනා තාම දන්නේ නැහැ වික්‍රම් මෙහෙම සංවේදී වෙලා තියෙන්නේ එයා දැකපු දේ නිසා කියලා. ඉතින් මෙන්න මේ දේ නිසා භාවනා වික්‍රම්ට බැනලා මෙතනින් පිටත් වෙලා යන්න ගන්නවා. ඉතින් මෙන්න මේ සිද්ධ වුණු දේ ඊළඟ දවසේ වික්‍රම් බස්වට කියනවා. ඉතින් මේ වෙලාවේ වික්‍රම් හිතක් ඉන්නේ භාවනාවට කොහොම හරි කාලය අරගෙන මේ පාරෙන් අයින් කරලා දාන්න. ඉතින් දැන් වික්‍රම් කරන්න හදන්නේ මේ ජාවාරම් එකින් එක අල්ලගන්න try කරන එක. ඉතින් අන්න ඒ අනුව ජෝනි එක පැත්තකින් එයාගේ සමාජ සේවය කරගෙන යන අතරේ වික්‍රම් අනිත් පැත්තේ ඉඳන් ජෝනිගේ හොර ව්‍යාපාර එකින් එක අල්ලන්න පටන් ගන්නවා. ඉතින් ජෝනි සමාජ සේවය කරන ගමන් ඉන්න අතරේ වික්‍රම් වටලන එක ප්ලේස් එක ගානේ ජෝනිට කෝල් එකකින් මෙන්න මේ ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් ඔන්න ඔය අතරේ භාවනාගේ පස්සෙනුත් ෆලෝ කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඊළඟට වික්‍රම් එයාගේ ටීම් එකත් ලෑස්ති කරනවා 28 වෙනිදා මේ මත්ද්‍රව්‍ය ජාලයේ මහමොරකරු අල්ලගන්න මෙහෙයුමට. ඉතින් මෙන්න මේ අනුව ඊළඟ දවසේ වික්‍රම් එයාගේ මෙහෙයුම ආරම්භ කරනවා. ඉතින් ජෝනි සහ ජෝර්ජ් එක ප්ලේස් එකකට එනවා. ඉතින් දුර ඉඳන්ම හැමදේම බලන් ඉන්න වික්‍රම් බලන් ඉන්නවා භාවනා මෙතනට එනකම්. කොහොම හරි ඔය අතරේ ජෝනි සහ ජෝර්ජ් අතර කතා බහක් යනවා. ඉතින් මේ නිසා එකපාරටම ජෝනිගේ ගෝලයකට මෙතනදී ජෝර්ජ් වෙඩි තියලා දානවා. ඒ වගේම ජෝර්ජ්ගේ ගෝලයෙක් ජෝනිට පිස්ටල් එක පොයින්ට් කරනවා. මොකද ජෝර්ජ්ට ජෝනිගේ භාෂාව තේරෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සිද්ධ වෙන දේවල් වික්‍රම්ට නවත්තන්න ඕන වෙනවා. මොකද මේ විදියට මෙතන වෙඩි හෝමාරුවක් වුණොත් තොරතුරු ලබා ගන්න බැරි වෙන හන්දා. ඉතින් වික්‍රම් මෙන්න මෙතනට යන්න හදනකොටම ජෝනිට පිස්ටල් එක පොයින්ට් කරන් ඉඳපු ගාඩ් මෙතනදී වෙඩි තියනවා. ඉතින් මෙන්න මේ විදියට ෂොට් එක තියලා තියෙන්නේ භාවනා කියලා වික්‍රම් දකිනවා. කොහොම හරි අන්තිම මොහොතේ භාවනා මෙතනට එනවා. ඉතින් මේ වෙලාවේදී භාවනා ඊළඟට ජෝර්ජ්ගේ අතට වෙඩි තියලා දානවා. ඉතින් ඔන්න ওই විදියට කොහොම හරි මෙතන ලොකුවට වෙඩි හුමාරුවක් යන්න පටන් ගන්නවා. නමුත් මෙතනදී වික්‍රම් කරන්නේ භාවනා නවත්තන්න උත්සාහ කරන එක. නමුත් හදිසියෙම භාවනා අතින් වික්‍රම්ගේ පපුවට වෙඩි වදිනවා. ඉතින් කොහොම හරි හොඳටම හදවත බිඳුණු වික්‍රම් ජීවිතේ දෙන්න ආපු ඔයා අද මගේ ජීවිතේ ගත්ත නේද කියලා අහනවත් එක්කම එයා බිම වැටෙනවා. ඉතින් ඊළඟට වික්‍රම්ට සිහිය එන්නේ හොස්පිටල් එකේදී. ඉතින් වික්‍රම් බස්ව එක්ක මෙන්න මේ සිද්ධ වුණු දේවල් කතා කරන්න ගන්නවා. දැන් නම් ඉතින් වික්‍රම්ගේ හිතේ භාවනා ගැන තියෙන්නේ වෛරයක්. ඉතින් ආදරය කරපු හිතින්ම වික්‍රම් ඊළඟට භාවනාවෙන් පලි ගන්න හිතා ගන්නවා. කොහොම නමුත් ඉතින් ටික වේලාවකින් බස්සා මෙතනින් ගියාට පස්සේ භාවනා මෙතනට මල් බොකියකුත් අරගෙන එනවා. ඉතින් මෙතනදී භාවනාව දැකපු වික්‍රම් අතේ තිබුණු පත්තරින්ම භාවනාවට ගහලා කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් වික්‍රම්ම මරන්න මල් අස්සේ පිස්ටල් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අතරදී තමයි ඔෆිසර් මෙතනට එන්නේ. ඉතින් වික්‍රම් ඔෆිසර්ට කෑ ගහන්න ගන්නවා භාවනාව අල්ලගන්න මෙයා අපරාධකාරියක් කියලා. නමුත් මෙතනදී වික්‍රම්ම අමාරුවෙන් සංසුන් කරවන ගන්න ඔෆිසර් කියනවා භාවනා කියන්නේ එයාගේ දුව කියලා. ඉතින් ඇත්තටම වික්‍රම්ට මෙන්න මේක අදාහ ගන්න බැරුව යනවා. ඉතින් ඔෆිසර් මෙතනදී වික්‍රම්ට පැහැදිලි කරනවා මේ තමයි වික්‍රම්ගේ හොඳම යාළුවා පින්කි කියලා. දැන් ඉතින් ඔයාලට පැහැදිලි ඇති පොලිස් ඔෆිසර් සහ වික්‍රම් පෞද්ගලික වශයෙන් අඳුරන්නේ කොහොමද කියලා. ඉතින් අන්න එතකොටම තමයි පොලිස් ඔෆිසර් හැමදේම වික්‍රම්ට කියන්න ගන්නෙ. ඉතින් ඇත්තෙන්ම ඔෆිසර්ම තමයි භාවනාව මේ මණිපාල් වලට යවලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි භාවනා කියන්නේ රහස් පොලිස් නිලධාරිනියක්. ඉතින් භාවනාගේ සහායට තමයි වික්‍රම මේ විදියට මණිපාල් වලට යවුවේ කියලා ඔෆිසර් වික්‍රම්ට කියනවා. ඉතින් ඇත්තටම ඔෆිසර් මේ කියන දේවල් වික්‍රම්ට අදාහ ගන්න බැරුව යනවා. ඉතින් මේ වෙලාවේ භාවනා වික්‍රම්ගේ සමාව ගන්නවා එකම ඩිපාර්ට්මන්ට් එකේ කියලා කියන්න බැරි වුණ එකට. ඉතින් වික්‍රම් නම් මෙන්න මෙතනදී භාවනාවට බයින්න ගන්නවා එකම ඩිපාර්ට්මන්ට් එකේ වෙලත් වික්‍රම්ම මරන්න උත්සාහ කළා කියලා. නමුත් භාවනා මෙතනදී වික්‍රම්ට පැහැදිලි කරනවා ඇත්තටම එදා සිද්ධ වුණේ ජෝනිගේ සහ ජෝර්ජ්ගේ ටීම් එකේ අයට වෙඩි තියනකොට වික්‍රම් මැද්දට පැනපු එක හන්ද තමයි ඔයාට වෙඩි වැදුනේ කියලා. නමුත් වික්‍රම් නම් දැන් භාවනා මෙන්න මේ කියන දේවල් පොඩ්ඩක්වත් පිළිගන්න ලෑස්ති නැහැ. කොහොම හරි වික්‍රම්ට මේව තේරුම් කරන්න මේක වෙලාව නෙවෙයි කියලා දන්න භාවනා සහ ඔෆිසර් මෙතනින් පිටත් වෙලා යන්න යනවා. ඉතින් ඊළඟට වික්‍රම් හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙනවා. ඒ වගේම ඊළඟ දවසේ වික්‍රම් එයාගේ පොලිස් ස්ටේෂන් එකට එනවා.
ඉතින් ඒ එනකොට තවත් නිලධාරීන් කිහිප දෙනෙක් මල් මාලා එහෙම අතේ තියාගෙන ඉන්නවා වික්‍රම් දකිනවා. ඉතින් වික්‍රම් හිතන්නේ වික්‍රම්ව පිළිගන්න තමයි මෙහෙම ඉන්නේ කියලා. නමුත් ඉතින් ඒක එහෙම නෙමෙයි. ඉතින් අලුතින් පත්වීම අරගෙන මේ ඩිපාර්ට්මන්ට් එකට ඉන්න භාවනාව පිළිගන්න තමයි මේ විදියට මේ අය ඉන්නේ. දැන් ඉතින් දෙන්නත් එක්කම එකම පොලිස් ස්ටේෂන් එකේ තමයි වැඩ කරන්නේ. නමුත් වික්‍රම්ට භාවනා ගැන දැන් එයාගේ හිතේ ආදරයක් නැහැ. ඉතින් මෙන්න මේ දෙන්න නිතර රණ්ඩු කරන එක තමයි කරන්නේ. ඉතින් මෙන්න මේ දෙන්නගේ මේ හැසිරීම ගැන ඔෆිසර්ට පවා කම්ප්ලේන් එන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය අතරේ ප්‍රතාප් අරවින්ද්ගේ කේස් එක ඉවර කරගන්න බැරි වුණු නිසා ජොබ් එකෙන් අයින් වෙන්න තීරණය කරනවා. නමුත් ඉතින් කිසි දෙයක් නොදන්න ගානට ඔෆිසර් මේකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වෙන දේවල් නිසා ඔෆිසර් තීරණය කරනවා අරවින්ද්ගේ පවුලේ මර්ඩර් කේස් එක වික්‍රම්ට සහ භාවනාට බාර දෙන්න. ඉතින් ඔන්න ඔය අතරේ ඉන්ස්පෙක්ටර් ප්‍රතාප් යනවා එයාගේ ගැන්සිය ඉන්න එක්තරා පොට් එකකට. ඉතින් මෙන්න මෙතන ඉන්න ප්‍රධානියා තමයි යාට්ස් කියලා කියන්නේ. ඉතින් මෙන්න මෙයා යන්නේ ඉම්ස්යාප්ස් කියන සප්ලයර් කෙනෙක් මුණ ගැහෙන්න. ඉතින් මෙයාට ඕන ප්‍රතාප්ගේ මාර්ගයෙන් මෙයාලා ගෙනාපු හොරබරු ටික ප්‍රවාහනය කරගන්න. ඉතින් ඇත්තටම මෙයාලා මේ ප්‍රවාහනය කරන්නේ නීති විරෝධී ගන් වර්ගයක්. ඉතින් මෙතනදී ගන් එකක් පරීක්ෂා කරන්න බලන ප්‍රතාප් මෙන්න මේ කන්ටැක්ට් එක බාර ගන්නවා. ඉතින් අන්න ඒ අනුව මේ අවි ටික උතුරු ඉන්දියාවට ප්‍රවාහනය කරන්න තමයි මෙයාලගේ ඊළඟ ඉලක්කය වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් මේ විදියට සිද්ධ වෙද්දී ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වික්‍රම් නෑ නිදාගෙන ඉන්නකොට මෙයාට සද්දයක් ඇහෙනවා. ඉතින් මෙන්න මේක නිසා මෙයා කරන්නේ ගෙදර අවට පරීක්ෂා කරලා බලන එක. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්නනවා එක වයසක පුද්ගලයෙක් වගේම බොනික් එක් අතේ තියාගත්ත පොඩි ගැහැණු ළමයෙක්. නමුත් වික්‍රම් මෙන්න මේ දෙන්නව දකින්නේ නැහැ. ඉතින් වික්‍රම් කරන්නේ ගේ ඇතුලේ පරීක්ෂා කරලා ආයෙම නිදා ගන්න යන එක. ඉතින් ඇත්තටම වික්‍රම්ගේ මේ ගෙදරට ආපු වයසක පුද්ගලයා සහ මේ ගැහැණු කෙනා කවුරු වෙන්න පුළුවන්ද කියලා අපිට කතාව ඉස්සරහට ගිහිම තමයි බලන්න වෙන්නේ. ඉතින් ඊළඟ දවසේ අරවින්ද්ගේ කේස් එක බාරගත්ත භාවනා සහ වික්‍රම් මේ අරවින්ද්ගේ කේස් ෆයිල් එක බලන්න රණ්ඩු වෙනවා. ඉතින් ඒ වගේම භාවනා මුලින්ම මෙන්න මේක පරීක්ෂා කරන්න ආරම්භ කරනවා. ඉතින් ඔය අතරේ ආපෝසරයක් රෑ වික්‍රම්ගේ ගෙදර අඬන ගැහැණු ළමයෙක්ගේ සද්දයක් ඇහෙනවා. ඉතින් වික්‍රම් ගෙදර පරීක්ෂා කරන අතරේ අර පුංචි ගැහැණු ළමයා වික්‍රම් ගාවට ඇවිත් කතා කරනවා. ඉතින් වික්‍රම් මෙතනදී හොඳටම බය වෙලා ක්ලාන්තිය දාලා ඇද වැටෙනවා. ඉතින් වික්‍රම්ට සිහිය ගන්නේ භාවනා. ඒ වගේම වික්‍රම් බස්වට කියනවා එයාලගේ ගෙදර ළමා අවතාරයක් ඉන්නවා කියලා. කොහොම නමුත් ඉතින් මෙන්න මේ විදියට වික්‍රම් පොලිස් නිලධාරියෙක් වෙලත් මෙන්න මෙහෙම බය වුණ එකට භාවනාන වික්‍රම්ට විහිළු කරන්න ගන්නවා. ඉතින් ඊළඟ දවසේ පොලිස් ස්ටේෂන් එකේදී වික්‍රම් අරවින්ද්ගේ මර්ඩර් කේස් ගැන තියෙන ෆයිල් එක පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතනදී වික්‍රම් දැනගන්නවා අරවින්ට තවත් දුවෙක් ඉඳලා වගේම මේ වෙනකොට එයා අතුරුදහන් වෙලා කියලා. ඉතින් අන්න එතකොටම තමයි වික්‍රම්ට මතක් වෙන්නේ ඊට කලින් දවසේ රෑ එයා දැක්කේ මේ ගැහැණු ළමයම නේද කියලා. ඉතින් මෙන්න මේක නිසා වික්‍රම් කලබලෙන්ම ස්ටේෂන් එකෙන් එයාගේ ගෙදරට දුවගෙන යනවා. ඉතින් ඇත්තටම වික්‍රම් හිතපු දේ හරි. ඉතින් වික්‍රම්ගේ ගෙදර තමයි මෙන්න මේ ගැහැණු ළමයා හැංගිලා අර විදියට වික්‍රම්ව බය කරලා තියෙන්නේ. ඉතින් මේ ගැහැණු ළමයාගේ නම තමයි අංකිතා. නමුත් භාවනාවට ප්‍රශ්නයක් එනවා කොහොමද අංකිතාව මෙහෙට ආවේ කියලා. ඉතින් අන්න එතකොටම තමයි වික්‍රම් කියන්නේ රාජප්පා සමහර විට අංකිතාව මෙහාට ගෙනල්ලා දාන්න නැති කියලා. ඉතින් ඔන්න ඔය අතර තමයි වික්‍රම්ට ප්‍රතාප්ගේ කෝල් එකක් එන්නේ. මොකද ප්‍රතාප් දැනගන්නවා එයාට විසඳන්න බැරි වුණු අරවින්ද්ගේ කේස් එක දැන් බලන්නේ වික්‍රම් සහ භාවනා කියලා. ඉතින් මෙන්න මෙතනදී ප්‍රතාප් කියනවා මේ ගැන හොඩුවාවක් ලැබුණොත් අකමැත්තක් නැත්තම් ප්‍රතාප්ටත් දැනුම් දෙන්න කියලා. ඉතින් වික්‍රම් ප්‍රතාප්ට කියනවා අරවින්ද්ගේ දෙවෙනි දුව මෙයාට හම්බ වුණා කියලා. ඉතින් මෙන්න මේකට නම් ප්‍රතාප් හොඳටම කලබල වුණා. ප්‍රතාප් ඒක වික්‍රම්ට පෙන්වන්නේ නැහැ. ඉතින් ඊළඟ දවසේ වික්‍රම් සහ භාවනා අංකිතා එක්ක ජීප් එකේ එනකොට මේ තුන්දෙනා ආපු ජීප් එකට බයික් එකක් හැප්පෙනවා. ඉතින් ඔන්න ඔය අතර තමයි භාවනාගේ සහ වික්‍රම්ගේ අවධානය වෙනස් කරලා අංකිතාව තවත් පුද්ගලයෙක් විසින් පැහැරගෙන යන්නේ. ඉතින් භාවනාවට සහ වික්‍රම්ට මෙතනදි තේරෙනවා අනිවාර්යයෙන්ම මේක කාගේ හරි ප්ලෑන් එකකින්ම තමයි උනේ කියලා. ඉතින් මේක දකින්න ඔයාලටත් පැහැදිලි වෙන ඇති මේක ප්‍රතාප්ගේ වැඩක් කියලා. කොහොමුණත් මෙන්න මෙතනදී වික්‍රම්ට වගේම භාවනාවටත් පුළුවන් වෙනවා අංකිතාව මේ මැර එක්ක ලොකු ෆයිට් එකක් දීලා බේරගන්න. කොහොම හරි දැන් අංකිතා සහ භාවනා මේ දෙන්නම ඉන්නේ වික්‍රම්ගේ ගෙදර. මොකද මේ වෙනකොට අංකිතාට එයාගේ කියලා කවුරුවත්ම නැහැ. ඉතින් ඒ කොහොම නමුත් රැයට බය වෙන අවන්තිකා වික්‍රම් සහ භාවනාට කියනවා වැස්ස වහින හැම වෙලාවකම තුවක්කුවක් අතේ තියන් ඉන්න යක්ෂයෙක් පේනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි අවන්තිකා එදා රෑ වුණු සිද්ධිය භාවනා සහ වික්‍රම්ට කියන්න ගන්නෙ. ඉතින් මේ ගැහැණු ළමයා කියන විදියට එදා රෑ අංකිතා එයාගේ නංගි සහ අම්මා වගේම රාජප්පා එක්ක හැංගි මුත්තන් කර කර ඉඳලා තියෙනවා. ඒ වගේම අරවින්ද් මේ වෙලාවේ එයාගේ ලැප්ටොප් එකත් ඔන් කරගෙන ලොකු වැඩක් කර කර ඉඳලා තියෙනවා. ඉතින් ඔන්න ඔය අතරේ අංකිතාගේ නංගිගේ S2 රෙදිපටිය ගැට ගහලා අංකිතා රාජප්පා එක්ක හැංගිලා ඉඳලා තියෙනවා.
ඉතින් ඔන්න ඔය වෙලාවෙදිම තමයි අංකිතා කියන මෙන්න මේ යක්ෂයා මෙයාගේ අම්මවයි තාත්තවයි නංගිවයි මරලා දාලා තියෙන්නේ. නමුත් අංකිතා එදා රාජාප්පා එක්ක හැංගිලා ඉඳපු නිසා ඒ හැංගිලා ඉඳපු විදියටම එයාලා ඉඳලා අංකිතාගේ ජීවිතේ බේරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම එදා අංකිතා දැකලා තියෙන්නේ ග්‍රේබියර්ල විතරයි. ඉතින් කොණ්ඩේ වවාගෙන මැර පෙරුමක් තියෙන නිසා තමයි අංකිතා එයාව යක්ෂයෙක් විදියට දකින්නේ. ඉතින් මේ අංකිතා වික්‍රම්ගෙන් පොරොන්දුවක් ගන්නවා මේ කෙනාව අල්ලලා දඬුවම් කරනවා නේද කියලා. දැන් ඉතින් මෙන්න මේ තොරතුරු වලට අනුව වික්‍රම් අරවින්ගේ ගෙදර ආපහු සැරයක් CCTV පරීක්ෂා කරන්න ගන්නවා. නමුත් CCTV දර්ශනවල වගේම අරවින්ගේ ලැප් එකවත් මෙන්න මේ ගෙදර අරවින්ට හොයාගන්න වෙන්නේ නැහැ. ඒ වගේම වික්‍රම් අරවින්ගේ වැඩ කරපු තැන රාම්ගෙන් දැනගන්නවා අරවින්ගේ මර්ඩර් කේස් එක වෙන්න කලින් දවසේ අරවින් කරගෙන ගියපු තොරතුරු වගේක් මාධ්‍යයට පෙන්වන්න බලාගෙන ඉඳිය කියලා. ඉතින් මේ විදියට වික්‍රම් පුළුවන් හැම විදියකින්ම තොරතුරු හොයන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය අතරෙදිම තමයි වික්‍රම් දකින්නේ අරවින්ගේ ගෙදර මෙන්න මේ මර්ඩර් එක සිද්ධ වෙන වෙලාවේ අරවින්ගේ ගෙදරට යන මාර්ගයේ පෙරහැරක් තිබිලා තියෙනවා කියලා. ඉතින් වික්‍රම් මෙන්න මේ පෙරහැරේ CCTV දර්ශන අරගෙන ස්ටේෂන් එකට එනවා. ඉතින් අපරාධකාරයා ගැන මොනවා හරි හොඩුවාවක් දැනගන්න තමයි වික්‍රම් මෙන්න මේ විදියට මේ දර්ශන අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කොහොම වුණත් ප්‍රතාප්ටන් දැන් ඉන්නේ වික්‍රම්ගේ පස්සෙන්ම තමයි. ඉතින් කොයි වෙලාවෙ මොනව හොයාගනීද කියලා කුතුහලයෙන් තමයි ප්‍රතාප් දැන් ජීවත් වෙන්නේ. කොහොම හරි ප්‍රතාප් වික්‍රම් භාවනා මෙන්න මේ තුන්දෙනාම මේ CD එක ඊළඟට බලන්න ගන්නවා. නමුත් ඉතින් එකපාරටම මැෂින් එකේ අවුලක් නිසා වීඩියෝ එක ඕෆ් වෙලා යනවා. කොහොම හරි භාවනා මැෂින් එක ආපස්සරයක් ඔන් කරලා වීඩියෝ එක බලනවා. නමුත් ඉතින් රෙජිස්ටර් නොකරපු කාර් එකක් ඇරෙන්න වෙන තොරතුරක් මෙන්න මෙයාලට මේකෙන් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේකට ප්‍රතාප් නම් ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ඔය අතරේ වික්‍රම් කරන්නේ අරවින්ගේ ඝාතනය වුණු දවසේ අලුත් කාර් අරන් තිබුණ අයගේ සියලු තොරතුරු එකතු කරලා මාර්ගයෙන් මාර්ගය හොයන්න ගන්න එක. ඒ වගේම මේ වෙනකොට හොඳටම කලබල වෙලා ඉන්න ප්‍රතාප් එයාගේ ගෝලයන්ට කෑ ගහන්න ගන්නවා. ඉතින් ඒ තමයි තාම වීරප්පාව හොයාගන්න බැරි වුණකට. ඉතින් ප්‍රතාප්ගේ අරමුණ වෙන්නේ වික්‍රම් වීරප්පාව හොයාගන්න කලින් වීරප්පාව හොයාගෙන මරලා දාන්න. ඉතින් වීරප්පා තමයි එදා දැකපු දේවල් භාගයට භාගයක්ම දැකලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය අතරේ බස්ස හොයා ගන්නවා අලුතෙන් කාර් ගත්ත අයගේ තොරතුරු තියෙන ෆයිල් එක. ඉතින් මෙන්න මෙතනදී බස්වා වික්‍රම්ට කියනවා මෙතන තියෙන කාර් එක ඉන්ස්පෙක්ටර් ප්‍රතාප්ගේ කියලා. නමුත් වික්‍රම් ඒ ගැන වැඩි ගණන් ගන්නේ නැහැ. දැන් ඉතින් වික්‍රම්ට ප්‍රශ්නයක් එනවා. එදා අරවින්ගේ ගෙදරට කවුරුවත් ගියේ නැත්නම් එදා ඒ කාර් එක ඇතුලේ ඉඳිය කවුද කියලා. ඉතින් ඔන්න ඔය අතරේ ප්‍රතාප් මෙන්න මේ ස්ටේෂන් එකට එනවත් එක්කම මෙතනට තොරතුරක් එනවා. ඉතින් ඒ තමයි වීරප්පාව හොයාගත්ත කියලා. ඉතින් මෙන්න මේ නිවුස් එක වික්‍රම් දැනුම් දෙනවා වගේම මේක ඇහුණු ප්‍රතාප් කරන්නේ වික්‍රම්ට කලින් වීරප්පාව හොයාගෙන යන එක. ඉතින් මේ විදියට ප්‍රතාප් ග්‍රේබ්‍රියල් එක්ක මෙතනට ගිහින් වීරප්පාට පිහකින් ඇනලා මෙතනදිම මරලා දානවා. ඒ වගේම වික්‍රම් මෙතනට එනකොට ගේබ්‍රියල් මෙතනින් පැන ගන්නවා. ඉතින් මේ වෙලාවේ ප්‍රතාප් වීරප්පාට මැරෙක් ඇවිල්ලා පිහියෙන් ඇනලා ගියා කියන ගම වික්‍රම් ඉස්සරහා රඟපාන්න පටන් ගන්නවා. ඉතින් වික්‍රම්ට මෙන්න මේ මිනිමරුවා ගිහ් පැත්ත පෙන්නලා අල්ලගෙන එන්න කියලා වික්‍රම් මෙතනින් යවලා ප්‍රතාප් කරන්නේ වීරප්පාට ඇනපු පිහිය ඇඟිලි සලකුණු අයින් කරන එක. ඉතින් ඔන්න කොහොම හරි මේ පාර ප්‍රතාප්ට බේරෙන්න පුළුවන් වෙනවා. නමුත් ඉතින් වික්‍රම් නම් මෙන්න මේ කේස් එක කොහොමවත් අතාරින්න සූදානමක් නැහැ. මෙන්න මේක නිසා මෙයා කරන්නේ අංකිත්තාගෙන් එදා එයා දැකපු මිනිස්යාගේ හැඩරුව අහගෙන මෙයාගේ චිත්‍රයක් අඳව ගන්න එක. කොහොම හරි මෙතනදී අංකිත්තාගේ උදව්වෙන් වික්‍රම් ග්‍රේබ්‍රියල්ගේ ස්කෙච් එකක් ඇඳ ගන්න සමත් වෙනවා. ඉතින් මේ විදිහට ඩියුටි ටයිම් එකෙන් පස්සේ වික්‍රම් ගෙදර ටීවී එකේ ෆිල්ම් එකක් බලන්න පටන් ගන්නවා. ඉතින් මෙතනට ආපු භාවනා පොඩි ළමයෙක් ඉන්න ගෙදරක මේ දේවල් බලන්න හොඳ නෑ කියලා ටීවී එකේ channel මාරු කරන්න ගන්නවා. ඔන්න ඔය අතරේ තමයි වික්‍රම් හදිසියෙම දකින්නේ ගරුඩා කියන channel එකේ මියුසික් වීඩියෝ එකක අංකිතා යක්ෂයෙක් කියලා කියන මිනිසයා වගේ කෙනෙක්ව. ඉතින් ඇත්තටම ඒ තමයි ගේබ්‍රියල්. නමුත් මේ බව වික්‍රම්වත් භාවනාවත් දැනගෙන ඉඳියේ නැහැ. හැබැයි මෙන්න මේ වෙලාවෙම වික්‍රම් බස්වට කෝල් කරලා මේ ගැන කියනවා. ඒ වගේම වික්‍රම් බස්වට කියනවා මේ වීඩියෝ එකේ නිෂ්පාදන කළමනාකරු කවුද කියලා හොයාගන්න බලන්න කියලා. ඒ වගේම ඊළඟ දවසේ මෙන්න මේ නිෂ්පාදකයන්ගෙන් පර්ශ කරන්න ඕන කියලාත් මේ වෙලාවේදී කියනවා. ඉතින් කොහොම හරි ඊළඟ දවසේම බස්වා සහ වික්‍රම් එනවා මේ channel එකේ ස්ටාර් කියන නිෂ්පාදන කළමනාකරුව මුණ ගැහෙන්න. ඉතින් මෙයාත් හරිම දක්ෂ තරුණ නිහතමානී පුද්ගලයෙක්. ඉතින් වික්‍රම් මෙන්න මේ නිෂ්පාදකයට විස්තරය කියනවා වගේම මෙයා කැමති වෙනවා වික්‍රම්ට ඕනිම වෙලාවක උදව් කරන්න. ඉතින් මෙන්න මෙතනදී වික්‍රම් ප්‍රශ්න කරන්න බලාපොරොත්තුෙන් ඉඳපු මැනේජර් තව ජාතිකයෙක් එක්ක මෙතනට එනවා. ඉතින් මෙතනදී මැනේජර් වික්‍රම්ට ඒ ෆිල්ම් එක අවුරුදු 5ක් පරණ ෆිල්ම් එකක් වගේම මේ පුද්ගලයා ඉන්න තැනක්වත් දන්නේ නැහැ කියලා කියනවා. නමුත් ඉතින් මැනේජර් මෙන්න මේ රිචඩ් කියන කෙනා වික්‍රම්ට හඳුන්වලා දෙනවා. ඉතින් වික්‍රම් හොයන පුද්ගලයා දන්න කෙනෙක් කියලා. ඉතින් කොහොම හරි මෙන්න මේ රිචඩ් කියන කෙනා ග්‍රේබ්‍රියල්ව අඳුනලා තියෙනවා. මෙතනදී වික්‍රම් අර කටුතට අහලා රිචඩ්ට පෙන්නුවට පස්සේ රිචඩ් ග්‍රේබ්‍රියල්ව අඳුන ගන්නවා.
ඉතින් රිචඩ් වික්‍රම්ට කියනවා ග්‍රේබ්‍රියල් ඉන්න තැනක් දන්නේ නැහැ. නමුත් ඉතින් මේ දවසේ පබ් එකේ තියෙන පාටියට රිචඩ් කතා කළා කියලා. ඉතින් ඔන්න ඔය විදියට ගේබ්‍රියල්ව අල්ලගන්න පුළුවන් තරමේ තොරතුරක් ඊළඟට වික්‍රම්ට හොයාගන්න පුළුවන් වෙනවා. නමුත් ඉතින් ඔන්න ඔය වෙලාවේ ප්‍රතාප් ෂූට් කරන්න ප්‍රැක්ටිස් වෙන තැනට භාවනාත් එන්නේ. මෙතනදී ප්‍රතාප් භාවනාගෙන් වික්‍රම් ගැන අහනවා. ඉතින් මෙතනදී භාවනාගේ මාර්ගයෙන් ඊළඟට ප්‍රතාප් දැනගන්නවා වික්‍රම් මේ වෙනකොටත් ග්‍රේබ්‍රියල්ව හොයාගෙන කියලා. ඉතින් මෙන්න මේක නිසා ඉක්මනටම ක්‍රියාත්මක වුණු ප්‍රතාප් තමන්ගේ ගැලවීම වෙනුවෙන් එච්චර කාලයක් තමන් ළඟ හිටපු ගේබ්‍රියල්ව පබ් එකේදීම මරලා දානවා. ඉතින් ඔන්න ඔය විදියට වික්‍රම්ගේ ඒ උත්සාහයත් තප්පර කිහිපයකින් නැති වෙලා යනවා. ඉතින් ඔය වෙලාවේ වික්‍රම් ඉක්මනටම යනවා පබ් එකේ CCTV චෙක් කරන්න. නමුත් හිතාමතාම කවුරු හරි CCTV ඕෆ් කරලා කියලා වික්‍රම් මෙතනදී දැනගන්නවා. ඉතින් ඊට පස්සේ බස්ස මෙන්න මෙතනට ගේබ්‍රියල්ගේ පර්ස් එකේ තිබුණ කියලා පාකින් එකේ ටිකට් එකක් අරගෙන එනවා. ඉතින් වික්‍රම් ඊළඟට මේ ටිකට් එක මාර්ගයෙන් මේ පාකින් එකේ CCTV චෙක් කරන්න ගන්නවා. ඉතින් මෙතනදී වික්‍රම් හොයා ගන්නවා ගේබ්‍රියල් එක පුද්ගලයෙක්ව මෙන්න මේ මෝල් එකේදී හම්බ වෙලා බෑග් එකක් මෙයාගේ අතට දෙනවා කියලා. ඉතින් ඊළඟට වික්‍රම් කරන්නේ පවන්ට කතා කරලා කියනවා පහුවෙන්දා 11:30ට විතර ගේබ්‍රියල් එක පුද්ගලයෙක්ට කෝල් කරලා මුණ ගැහෙනවා කියලා ආරංචියක් ආවා කියලා. ඊට පස්සේ මෙන්න මේ මුණ ගැහෙනු කෙනා තවත් කෙනෙක්ට කෝල් එකක් ගන්නවා. ඉතින් ගේබ්‍රියල්ගේ නම්බර් එක ට්‍රේස් කරලා මේ ගේබ්‍රියල් කතා කරපු පුද්ගලයාගේ තොරතුරු මෙයා හොයාගන්න සමත් වෙනවා. ඉතින් ඔන්න ඔය අතරේ ස්ටේෂන් එකේ ඉන්න ප්‍රතාප් පරණ ජාවාරම් කරුවන්ගේ ෆයිල් තියෙන තැන අහගන්නවා. ඒ වගේම ඊළඟට ප්‍රතාප් මේ ෆයිල් මොනවා හරි දෙයක් හොයන්න පටන් ගන්නවා. ඉතින් ඔය අතරේ වික්‍රම් ස්ටේෂන් එකට එනවා. ඉතින් වික්‍රම්ට දැන් පැහැදිලි වෙනවා කවුරුම හරි කෙනෙක් වික්‍රම්ගේ ප්ලෑන් කලින් ඉඳන්ම දැනගෙන සාක්ෂි විනාශ කරනවා කියලා. ඉතින් මෙන්න මෙහෙම කල්පනා කරන ගමන් ඉන්න අතරේ තමයි වික්‍රම්ට පවන්ගෙන් කෝල් එකක් එන්නේ. ඉතින් අන්න ඒ අනුව පවන් හොයාගෙන තියෙනවා ගේබ්‍රියල් කෝල් කරන්නේ ඉරාම් පාපා කියන කෙනෙක්ට කියලා. ඉතින් මෙයා පරණ ජාවාරාම්කාරයෙක් කියලත් පවන් විස්තර කරනවා. ඉතින් එතනින් පස්සේ ඉරාම් තවත් නම්බර් එකකට කෝල් කරලා තියෙනවා. නමුත් මෙන්න මේ කතා කරපු නම්බර් එක අයිති වෙන්නේ මාරි අප්පා කියලා කෙනෙකුට. ඉතින් අන්න ඒ පුද්ගලයා මීට අවුරුදු 3කට විතර කලින් මැරුණ පුද්ගලයෙක්. කොහොම හරි ව්‍යාජ ලියකියවිලි දාලා කවුරු හරි කෙනෙක් මෙන්න මේ නම්බර් එක අරගෙන තියෙනවා. ඉතින් විශේෂම දේ තමයි මෙන්න මේ නම්බර් එක හැම වෙලාවෙම වගේ ඕෆ් කරලා තිබුණත් අරවින්ගේ මර්ඩර් එක දවසේ මෙන්න මේ සිම් එක ඇක්ටිව් තත්ත්වයේ තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේක අහපු වික්‍රම් පවන්ට කියනවා මේ කියන නම්බර් එක ඇක්ටිව් වෙනකන් සෝදිසියෙන් ඉන්න කියලා. ඉතින් කොහොම හරි මෙන්න මේ වෙලාවෙදිම ප්‍රතාප්ට කෝල් එකක් එනවා වගේම පවන්ට පෙන්වන්න ගන්නවා මේ නම්බර් එක ඇක්ටිව් වුණා කියලා. ඉතින් දැන් පැහැදිලි වෙනවා මෙන්න මේ සිම් එක තියෙන්නේ ප්‍රතාප් ගාව කියලා. කොහොම නමුත් ඉතින් තවමත් මෙන්න මේ ගැන දන්නේ නැති වික්‍රම්ට පවන් කතා කරලා කියනවා අර කලින් කියපු නම්බර් එක ඇක්ටිව් වුණා කියලා. ඉතින් ඔන්න ඊළඟට පවන් වික්‍රම්ට කියන්නේ පුදුම වෙන කතාවක්. ඉතින් ඒ තමයි මේ සිම් එක ඇක්ටිව් වෙලා තියෙන ප්ලේස් එක විදියට මේ පොලිස් ස්ටේෂන් එක පෙන්නනවා කියලා මේ වෙලාවේ පවන් වික්‍රම්ට කියනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ වික්‍රම් කරන්නේ මේ නම්බර් එකට කෝල් එකක් ගන්න එක. නමුත් මෙන්න මේ වෙලාවේ ප්‍රතාප් ඉන්නේ කෝල් එකක නිසා මේ නම්බර් එක කාර්යබහුල වෙනවා. දැන් ඉතින් වික්‍රම් දකිනවා පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ම කෝල් වල ඉන්නවා. ඉතින් මෙන්න මේක නිසා වික්‍රම මේ කෝල් වල ඉන්න නිලධාරීන් හැමෝම ළඟට ගිහින් පරීක්ෂා කරලා බලනවා. කොහොම හරි මෙහෙම හොයාගෙන යන අතරේ වික්‍රම් දකිනවා ප්‍රතාප් තවත් රූම් එකක කෝල් එකක ඉන්නවා කියලා. ඉතින් වික්‍රම් නිකමට වගේ මෙන්න මේ කෝල් එකේ ඉන්න ප්‍රතාප් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ප්‍රතාප් මෙන්න මේ කෝල් එක කට් කරනවත් එක්කම මේ කෝල් එක රින් වෙන්න ගන්නවා. කොහොම හරි අවසානයේදී වික්‍රම්ට ස්ථිරියම හොයාගන්න පුළුවන් වෙනවා අරවින්ගේ මිනිමරුවා කවුද කියලා. ඉතින් මෙන්න මේකත් එක්කම තමයි මේ වෙනකොට හිරේ ඉන්න ජෝනි තවත් මද්ද්‍රව්‍ය ජාවාරම් කරන්න ගැලවුම්කාරයක් හොයාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ හොයාගත්ත ගැලවුම්කාරයා ගැන ජෝනි කතා කරලා කියන්නේ ඉරාම්ට. ඉතින් කෝටි 15ක ජාවාරමක් තමයි මේ පාර මෙයාලා ලෑස්ති කරලා තියෙන්නේ. කොහොම නමුත් ඉතින් ඉරාම් මෙන්න මේ නිවුස් එක කියන්නේ ඉන්ස්පෙක්ටර් ප්‍රතාප්ට. ඉතින් ප්‍රතාප් ඉරාම්ට කියනවා මෙයාලගේ පොට් එකට මේ ගැලවුම්කාරයව ගෙන්නව ගන්න කියලා. කොහොම හරි ඊළඟ දවසේ භාවනාගෙන් ප්‍රතාප් දැනගන්නවා මේ දවසේ අරවින්ගේ උපන්දිනය තියෙන නිසා භාවනා අංකිතාව අරගෙන සොහොනට යනවා කියලා. ඔන්න ඉතින් ඔය අතරේ ප්‍රතාප්ට ඇහෙනවා මෙතන ඉන්න නිලධාරීන් දෙන්නෙක් ප්‍රතාප්ගේ අර ෆෝන් නම්බර් එකේ අංක ටික කියනවා. ඉතින් මෙන්න මෙතනදි තමයි ප්‍රතාප්ට තේරෙන්නේ වික්‍රම් හැමදේම මේ වෙද්දි දැනගෙන ඉන්නවා කියලා. ඒ වගේම මෙතනදි පෙන්නනවා වික්‍රම් එක මිනිස්සෙකුට බෑග් එකකට සල්ලි වගේක් වගේම GPS tracker එකක් හයි කරලා ප්‍රතාප්ගේ පොට් එකට යවනවා කියලා. ඉතින් මේ තමයි ජෝනි එවපු අර ගැලවුම්කාරයා. ඉතින් ඇත්තටම මේක වික්‍රම්ගේ ප්ලෑන් එකක්. ඉතින් වික්‍රම් තමයි මෙන්න මේ විදියට ජෝනිට මේ මිනිහයට කියලා කතා කරලා ඩීල් එකක් ගස්සවලා තියෙන්නේ. ඉතින් ඒ තමයි මෙන්න මේ මද්ද්‍රව්‍ය තියෙන ගබඩාව හොයාගන්න. ඉතින් කොහොම වුණත් ප්‍රතාප් මේ හැමදේම එකින් එක පැහැදිලි කරගන්නවා. ඉතින් එයා දැනගන්නවා මේ ජෝනි එවපු කෝටි 15 ඩීල් එක වික්‍රම්ගේ වැඩක් කියලා. ඉතින් ඔන්න ඔය අතරේ තමයි ප්‍රතාප් ඊළඟ ප්ලෑන් එක ගහන්නේ. ඉතින් ප්‍රතාප් කරන්නේ එයාගේ ගෝලයන්ට කියලා අංකිතා සහ භාවනාව කිඩ්නැප් කරන එක. ඒ වගේම මේ දෙන්න හිර කරන්නේ තැන් දෙකක.
ඊට පස්සේ ප්‍රතාප් කරන්නේ මේ හැමදේම දැන් එකක් ගානේ අහුවෙලා ඉවර නිසා වික්‍රම්ට වීඩියෝ කෝල් එකක් ගන්න එක. ඉතින් මෙන්න මෙතනදී වික්‍රම්ට බලා ගන්න පුළුවන් වෙනවා ප්‍රතාප්ගේ ඇත්තම ස්වරූපය. කොහොම හරි මේ කතාබහ වෙන අතරතුර තමයි මේ තරම් ගේම් ගහන්න හේතුව ප්‍රතාප් වික්‍රම්ට කියන්න පටන් ගන්නෙ. ඉතින් ප්‍රතාප් කියන්නේ ගොඩාක් දුප්පත් කෙනෙක්. ඒ වගේම ප්‍රතාප්ගේ අම්මා අසනීප තත්ත්වයේ තමයි ඉන්නේ. කොහොම හරි දවසක් ප්‍රතාප්ගේ අම්මා හදිසියෙම අසනීප වෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ප්‍රතාප්ගේ අතේ එකම එක රුපියලක්වත් නැහැ. ඒ වගේම ප්‍රතාප්ට උදව් කරන්නවත් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් ප්‍රතාප් එයාගේ බයිසිකල් එකේ අම්මව කොහොම හරි හොස්පිටල් එකට අරගෙන යනවා. මෙතනදී තමයි ප්‍රතාප් දැනගන්නේ අම්මව සනීප කරන්න නම් ලොකු ගාණක් ඕන කියලා. කොහොම හරි ප්‍රතාප් මෙන්න මේ සල්ලිත් හොයාගන්නවා. නමුත් ඉතින් ප්‍රතාප් සල්ලි හොයාගන්න පරක්කු වුණු නිසා අම්මව හොස්පිටල් අරගෙන එන්න පරක්කු වුණු නිසා එයාගේ අම්මා මෙතනදී ජීවිතෙන් සමුගන්නවා. ඉතින් අන්න ඒ දවසේ ඉඳන් තමයි ප්‍රතාප්ට සල්ලිවල ලොකු වටිනාකමක් දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ප්‍රතාප් වැරදි මාර්ගයකින් මුදල් එකතු කරන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රතාප් සල්ලි ඕන නිසා ඕනම දෙයක් කරන්න තරම් තත්ත්වයකට පත් වෙනවා. මොකද එදා ප්‍රතාප් අසරණ උනේ මෙන්න මේ සල්ලි කියන දේ නිසා. නමුත් මේ කතාව අහන් ඉඳපු වික්‍රම් ප්‍රතාප්ට අනුකම්පා කරන්නේ නැහැ. මොකද නීතිය හැමෝටම පොදු නිසා. ඉතින් වික්‍රම් මොන වගේ කෙනෙක්ද කියලා ප්‍රතාපුත් දැනගෙන ඉඳියා. ඉතින් මෙන්න මේ දේ නිසා තමයි අංකිතාව සහ භාවනා ප්‍රාණපකාරයෙක් විදියට අරගන්නේ. ඉතින් ඊළඟට ප්‍රතාප් වික්‍රම්ට එක වීඩියෝ ක්ලිප් එකක් දානවා. ඉතින් මේකේ අංකිතා සහ භාවනා ඉරගරන් ඉන්න තැන් ගැන තමයි මෙතනදී කියන්නේ. ඉතින් ඊළඟට ප්‍රතාප් වික්‍රම්ට අනතුරු අඟවන්නත් පටන් ගන්නවා. ඒ තමයි වික්‍රම් හොයාගත්තු තොරතුරු ප්‍රතාප්ට ආපහු ගෙනල්ලා දුන්නොත් භාවනා සහ අංකිතා ආරක්ෂිතයි කියලා. ඉතින් ප්‍රතාප්ට ඕන කොහොම හරි මෙන්න මේ තොරතුරු පිටට යන එක නවත්තන්න. නමුත් වික්‍රම්ටත් සාක්ෂි භාවනා අංකිතා මෙන්න මේ තුනම බේරගන්න ඕන වෙනවා. ඉතින් කොහොම හරි ඊළඟට වික්‍රම් පිටත් වෙලා යනවා අංකිතාව බේරගන්න. ඉතින් ඔන්න ඔය අතරදිම තමයි භාවනා හිර කරන් ඉන්න තැනට අර අධ්‍යක්ෂක යන්නේ. ඉතින් කොහොම හරි අධ්‍යක්ෂක මෙතනට ඇවිල්ලා මේ මැරියෝ ටික එක්ක ෆයිට් කරලා භාවනාව බේරගන්නවා. ඒ වගේම අනිත් පැත්තේ වික්‍රම්ට පුළුවන් වෙනවා ලොකු ෆයිට් එකකින් අංකිතාව බේරගන්න. ඒ විතරක් නෙමෙයි මෙච්චර කාලයක් ප්‍රතාප් දාගෙන ඉඳපු වෙස් වුණ ගලවලා නීතිය රැහැනට කොට කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් අවසාන වශයෙන් වික්‍රම්ට පුළුවන් වෙනවා අංකිතාගේ පොරොන්දුව ඉෂ්ට කරන්න. ඒ වගේම අධ්‍යක්ෂකගේ උදව්ව නිසා සාක්ෂි භාවනා අංකිතා මෙන්න මේ තුන්දෙනාම ආරක්ෂා කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම වික්‍රම් තමයි මෙන්න මේ අධ්‍යක්ෂක මේ මෙහෙමුවට ගෙන්නලා තියෙන්නේ. කොහොමවත් ඉතින් අවසානයේදී බලා ගන්න පුළුවන් වෙනවා වික්‍රම් සහ භාවනා මදු සමයට ලෑස්ති වෙනවා කියලා. ඉතින් ඒ වගේම මෙන්න මේ දෙන්නම එකම ඩිපාර්ට්මන්ට් එකේ සේවය කරනවා කියලා පෙන්වන ගමන් අදට මෙන්න මේ මූවි එක නිමාවටපත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තවත් සුපිරි මූවි එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට ස්කයි සිනමා තුලින් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.